ඉතින් යාළුවනේ කොහොමද අද ඉතින් අලුතෙන් අලුත් වීඩියෝ එකකට තමයි සෙට් වෙන්නේ. අපි ඇඩ්වාන්ස් එක පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරන් බැලුවා. ඔය ඕපන් කරලා තියෙන ඔන්න ඔය විදිහ තමයි පේන්න තියෙන්නේ. ඔය දාන්නේ බණ්ඩල් එක ඇවිත් ඒකට ගිහුවාම ගන්න තිබ්බේ. ඔය විදිහට ජෙම් ටික ක්ලේම් කරගන්න පුළුවන් අපිට ඇඩ්වාන්ස් එකේ. පේනවනේ. ඔන්නම ක්ලේම් කරගෙන ටික සබියන් ස්ටෝර් එක පැත්තේ මොකුත් නෑ. යන් ලක් රොයල් එක පැත්තට. පොඩි ඉතින් මෙතෙන්ටලා පොඩ්ඩක් බලන්න ඕනේ. නෑ මොකුත් නෑ. ඔන්න ලක් රොයල් එකට ගියාම අපිට මෙන්න මේ විදිහට තියෙනවා රෂ් බෝඩ් ඉවෙන්ට් එක. එයානේ මේක ඇවිදින් පරණ බණ්ඩල් සෙට් එක. බණ්ඩල් අඩෝ ඒ ගන්න එක අය ෂොටි නේ. ඉතින් දැක්කම ලක් එක නිකන් දෙන හැම ලක් වදිනවා. ඉමෝට් එකක් අදලා බලමු දැන් තව ස්පින් කරලා වැදෙනවද කියලා. අම්මට උඩු මේ මොනවද මේ කඩු ස්කින් කඩුවක් කරන් මොනවා කරන්නද අයියෝ. බලමු මේ ඕකේ කරලා හරි. දැන් තියෙන රෂ් බෝඩ් ඉවෙන්ට් විදිහම තමයි නේ මේක. ඉතින් මේ ස්පින් ටික එහෙම දීගෙන යනවා. දැන් තාම මොකක් හරි හම්බුණානේ. අම්මා බෝල් එක සුපිරි ඕල් ස්කින් එකක් මේක නේ. කඩුවක් තම්බලා ඒත් එක්ක. ඒ දන්නේ පෙන්වන්නේ නැත්තේ. හැටි වෙන්න දෙනේ. තව ඩයක් ස්පින් කරමු අපි. තව අපිට ගන්න තියෙන්නේ ස්කයිඩ් එක විතරයි. ස්කයිඩ් එක දැන් අරගෙන ඉන්න. ඔක්කොම නේ හැමලා තියෙනවා. මම දැන් මේක දිගටම ස්පින් කරගෙන යනවා. දිගට යනවා. වැඩිනවා වැඩි නැත්තම් නිකන් දිගටම තාම වැඩින්නේ නැහැ. තාම ජෙම් එක තියෙනවා නොමිනේට් හම්බුනේ ජෙම්. මොකද දැක්කත් දන්නේ මේක මුල් හරි තිබ්බා කහපාට ජෙම් දෙකක් තිබ්බා. අම්මා ස්කඩ් වැදුනා. මොකද දැක්කනේ මේකේ මුල් හරි කහපාට ජෙම් වගේ තිබ්බ ජෙම් තියෙන කහපාට ජෙම් වගේ තිබ්බේ තියෙන්නේ. අලුත් අප්ඩේට් එක පස්සේ අපිට එන්න දිනවා. අපි টොප් අප් කරනකොට අපිට ජෙම් වගේක් හම්බෙනවා. කහපාට ගෝල්ඩන් ජෙම් කියලා දාතිය. ටයිම් ජෙම්. ඒ ජෙම් වලින් අපිට පුළුවන් කියන්නේ අර ජෙම් টොප් කරන අතරේ අපිට තව ජෙම් ටිකක් හම්බෙනවා. එහෙම සීන් එකක් තියෙනවා. ඒකට අපිට ඉවෙන්ට් එකකට ස්පින් කරන්න පුළුවන් මේ ජෙම් වලින්. අපි ගාව ඇත්ත ජෙම් නැති වුණොත් එහෙම ඒ කහපාට ජෙම් වලින් අපිට ඉවෙන්ට් ස්පින් කරගන්න දෙනවා. එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. මම ප්‍රයිම් 2ට ගිහිල්ලා බර්ත්ඩේ එක දුන්නා. මොකද්ද? ජෙම් 100ක් හම්බුනේ. වාසි. බලමු මොනවද තියෙන්නේ කියලා. රිමෝට් එක. ඒක නම් වාසි. ගිය අවුරුද්දේ ඔක මගේ ඇත්ත account එක නේ ඒක. මේ ඇඩ්වාන්ස් එකේ ගන් ටික ඒ අලුතෙන් මේ ඒක වැඩ තියෙනවා තමයි. මේ ආකාරයට ඉතින් අම්මා හය ෂොටිය නම් නෑ සුපිරියක් ඈ හය ෂොටිය කියලා වැඩක් නෑ හය ෂොටිය තමයි. ආර සුපිරියක් තමයි හය ෂොටිය නම් ඉතින් ඇවිල්ලා සුපිරියක් තමයි. බෝල් එකත් වාසි. තරේ තව ගන්න මුකුත් නෑ නේ තව හම්බෙලා. මුකුත් නෑ. බලමු බණ්ඩල් එක හදාගෙන නෝට් එක කොහොම බිස්කට් ඇවිල්ලා. ඉතින් බිස්කට් ඇවිල්ලා. ඔයාලා ඉතින් වාසි එක. පිහෙනම් ඉතින් ආයේ මෙයාගේ වීඩියෝ එකෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අදට ඉතින් අපි සමු ගන්න බා. මම ඉතින් මේ සුපිරි වීඩියෝ එකක් අපි එන්නම් යාළුවෝ සුබ දවසක්.